රුපියල් 6 කෝටියකට අධික වටිනාකමකින් යුත් කුෂ්මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන පරම්පරා ගණනක නිවසේ ආරක්ෂක ඔසුගුණය ස්වදේශී කොහොඹ ඔරිජිනල්. ඉන්දුනීසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය විසින්. ඉන්දියාවේ බැංගලෝ නුවර සිට අද අලුයම 12:53ට පැමිණි ගුවන් යානයේ ඔවුන් මෙරටට පැමිණ තිබෙනවා. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ තායිලන්තයේ බැංකොක් නුවරින් අදාළ මද්‍රව්‍ය ලබාගෙන ඉන්දියාවට ගෙන ගොස් නැවත මෙරටට ගෙන එමින් සිටීදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 සහ 30 යන වයස්වල පසුවන ඉන්දුනීසියානු ජාතිකයින් දෙදෙනෙක්. ඔවුන් රැගෙන ගමන් මළුවල තිබී පැකට් 5ක් ලෙස සකස් කළ කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 401ක් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් අද දිනේදී මීගමු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රුපියල් 3,44 ලක්ෂ 70,000ක් වටිනා දුම්වැඩි තොගයක් මෙරටට රැගෙන චීන ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගමන් මළු 13ක සඟවා ඔහු ගෙන ඇති දුම්වැඩි අතරට චීනය නිෂ්පාදිත වර්ග 8ක දුම්වැඩි 2,29,800ක් සහ දුම්වැඩි කාටුන් 1,149ක් ඇතුළත්. 35 සැවරදි අදාළ චීන ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ 3 වෙනි වතාවටයි.